මම හිතන්නේ අනිල් වික්‍රමසිංහ මහත්මයා මේ දවස්වල ඇත්තටම ඔහුගේ ප්‍රොපගන්ඩා කැම්පේන් එක තමයි පුළුවන් තරම් මට ගහපන් කියන එක. මේක ඇත්තටම අනුරගේ සහ මේ වෙලාවේ රනිල්ගේ දෙන්නගේම එකම විදිහේ ප්‍රොපගන්ඩා ස්ට්‍රැටජි එකක් තියෙනවා. අනුරත් තනියම දැන් මුළු රට පුරාම යන්නේ 159 මම අතහැරලා දාලා තියෙනවා. හැබැයි හැම දරුවාටම උරුමය බාර දෙන්නේ නැත. අර අද්භූත නැත නොගැලපෙන දේ නිර්මාණය කරපු පුද්ගලයා විසින්ම නොගැලපෙන දේ විනාශ කරලා. අපේ මිත්‍රයෝ දෙන්න ඉරාජ් සහ මිලින්ද බයිතක්සලාවට රනිල් වික්‍රමසිංහ මහත්තයාව කැඳවලා තිබුණා සුවිශේෂ වැඩසටහනක්. ඒ වැඩසටහනේට මාතෘකාව විදිහට දාලා තිබුණේ අනුර ජේ.ආර්.ගේ දරුවෙක් කියලා. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රකාශයක්. දැන් අර සාමාන්‍යයෙන් සාමාන්‍ය දැනුම ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්න විදිහට අහුවොත් එහෙම රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ ජේ.ආර්. ජයවර්ධනගේ බෑනා. ජේ.ආර්. UNP උරුමය දුන්නේ බෑනට. ඒතර ඒ බෑනගෙන් ඊළඟ බෑනට තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා උරුමය දෙන්න ලෑස්තිලා හිටියේ නේද කාටද? රුවන් විජේවර්ධනට. එතකොට මේ මාමගෙන් බෑනට උරුමය ආපු එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ ජේ.ආර්.ගේ බෑන නම් අනුර කුමාර දිසානායක කියන්නේ ජේ.ආර්.ගේ කවුද? එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන විදිහට ජේ.ආර්.ගේ දරුවා අනුර නම් එතකොට රනිල් ජේ.ආර්.ගේ කවුද? ඔන්න ඔහම ප්‍රශ්න ටිකක් එනවා. ඉතින් මේ ප්‍රශ්න ටික පොඩක් කතා කරලා හොඳයි කියලා හිතුන නිසා මේ සාකච්ඡාව කරන්නේ. ඉතින් මම හිතන්නේ අපේ channel එක subscribe කරලා නැති මිත්‍රයන්ට අපි කියනවා channel එක subscribe කරන්න. bell button එක click කරලා අපේ වැඩසටහන් අහන්න. මම හිතන්නේ අද අපි මාතෘකාවට කෙලින්ම ආවොත් බයිතක්සලාව ඊටාම රසවත් වැඩසටහනක් කළේ කොහොමත් මිලින්දගේ සායි රාජ්‍ය වැඩසටහන ඊටාම රසවත්. ඒ රසවත් වැඩසටහනේ රසය ඇතුලේ හැංගුණු පුංචි දේශපාලනයක් තියෙනවා. ඒ දේශපාලනය ටිකක් කතා කරන්න ඕනේ. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා බොහොම ලස්සනට ඒ දේශපාලන පොයින්ට් දෙක තුනක් හංගලා ගෙනාවා. ඉතින් මේ හංගලා ගෙනාපු දේශපාලන පොයින්ට් ටික ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපේ එක්සත් ජාතික පක්ෂයේ මිත්‍රයෝ දුන්න දැන් කලබල වෙලා ඇස්ති අනිවාර්යයෙන්ම මේ රනිල් වික්‍රමසිංහට විවේචනයක් කරන්න යන්නේ කියලා. මේ ඔයාලා වැඩ ඔයාලා බලන් ඉන්න කියලා වගේ කමෙන්ට් එන්නත් පුළුවන්. ඉතින් ඊට ඉස්සෙල්ලා අපි මේ වැඩසටහනේ කාලය අඩු කරගන්න කෙටියෙන් අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා කියපුවාගේ එකඟ වෙන කාරණා ටික ගැන කතා කරලා ඉමු. ඉස්සෙල්ලා මේක ලේසි කියලා මම හිතනවා. ප්‍රධාන දේ තමයි ආර්ථිකය ගැන ඔහු ඉදිරිපත් කරපු කරුණු GSP+ ගැන, එතකොට එඩ්කා ගිවිසුම ගැන, ඒ වගේම මේ වෙලාවේ මම හිතන්නේ ඒවා අලුත් දේවල් නෙමෙයි අපි කතා කරලා තියෙන දේවල්. නමුත් ඔහු එක වැදගත් කාරණාවක් කිව්වේ තමයි මේ ට්‍රම්ප්ගේ ටැරිෆ් වලින් ලංකාව වගේ රටවලට බේරෙන්න ක්‍රමයක් නැහැ කියලා. ඒ කියන්නේ බේරෙන්න බෑ කියලා. ඒක මම හිතන්නේ ටිකක් වැදගත් කියලා සර්වවාර්ෂික සාකච්ඡාවලට එහෙම ගිහිල්ලා ආණ්ඩුවට මේ ටැරිෆ් වලින් ගොඩ යන්න සිල්ලර උත්තරනේ සහයෝගී ක්‍රියාමාර්ග යෝජනා කරන සමහරක් අයට ඒ ප්‍රකාශය ටිකක් මම හිතන්නේ වැදගත් කියලා. මොකද ටැරිෆ් වලින් අපිට ටැරිෆ් වලින් ගොඩ යන්න බෑ. නැත්නම් ඒකෙන් ගැලවෙන්න බෑ. යම් මේ ගැලපීම් කරගන්න පුළුවන් නමුත් ගැලවෙන්න බෑ. ගැලපීම් මිසක ගැලවීමක් නෑ කියන එක ඒක කියුණා. ඒක ටිකක් හොඳ කාරණාවක්. ඊළඟට මම හිතන්නේ ඔහුගේ පැත්තෙන් රාජතාන්ත්‍රික කාරණා පිළිබඳවත් යම් අදහසක් දක්වුවා. ඒක ටිකක් වැදගත් කාරණාවක් තිබුණා. ඒක මම ටිකක් හොඳ එකක් විදිහට දකින දෙයක් තමයි ඉන්දියාවත් එක්ක පාකිස්තානෙත් එක්ක චීනෙත් එක්ක ප්‍රශ්න විසඳන්න ගන්නේ කොහොමද කියලා අහපුවාම ඔහු කිව්වේ එකත් ලංකාව, දෙකත් ලංකාව, තුනත් ලංකාව කියලා හිතාගෙන ඉතුරු ටික කළා නම් හරි කියලා. ඉතින් ඒක එහෙම කරන්න පුළුවන් වුණාද සහ පුළුවන්ද කියන ප්‍රශ්නාර්ථය සහිතව වුණත් මම හිතන්නේ ඒ පොලිසිය එක ඊටාම හොඳ ප්‍රකාශයක් ඒක මරු. හැබැයි දැන් ඒව කිව්ව උනාට මේකද පොඩි කාරණාවක් අපි දැනුණා. රනිල් වික්‍රමසිංහ මහත්මයා යම් කිසි විදිහක ඉන්දියන් ලයින් එක මේ වෙලාවේ ඉන්දියානු දේශපාලනය මම මේක එක වැරදි කියන්නේ මම ඉන්දියානු ලයින් එකද චයිනා ලයින් එකද මේ ලයින් දෙකම නැද්ද ඒවා වෙනම කතා. මේ පාය මාර්ගික විවිධ ලයින් වල දේශපාලනය කරන්න වෙනවා. ඒතකොට ඉන්දියන් ලයින් එක තමයි ගේන්නේ කියලා තේරෙනවා අර කතාව අර එහෙම කිව්වට. ඒකට උදාහරණ තමයි ඔහුගෙන් අහපුවාම ඉන්දියා පාකිස්තාන යුද්ධ ගැටුම ගැන ඔහු කියනවා ඒක ගැටුමක්ම නෙමෙයි ඒක උණුසුම් තත්ත්වයක්. සාමාන්‍යයෙන් ඔය වගේ ප්‍රශ්නයක් ආපුවාම රුසියාව තමයි ඔක මීඩියේටර් වෙන්නේ කියලා. ඔබ දන්නවා ඒතකොට මේ වෙලාවේ දේශපාලනයේ හැදෙන අක්ෂයන් කිහිපයක් තිබෙනවා. ඒ අක්ෂයන් අතර ඔහු
මේක ඊටාම දැනුවත්ව සහ හිතාමතා කරන ප්‍රකාශයක්. ඒ වගේම ඔහු මේකෙදි කියනවා අපිට මේ ආර්ථික ප්‍රශ්නෙත් මේකට සම්බන්ධ කරලා කියනවා අපිට කලාපීය සප්ලයි චේන් එක ගැට ගැහෙන තමයි වෙන්නේ. ඒක බොරු නෙමෙයි. ඒක ඇත්ත. ඉන්දියාව තමයි මේ සප්ලයි චේන් හදාගන්නේ. ඒකෝට අපිත් ඒවත් එක ගැට ගහලා අපි කොහොමද යන්නේ කියලා හදාගන්න වෙනවා. හැබැයි ඒ කියන අතර මේක මේ ඩිප්ලොමැසි කතාවයි ආර්ථික කතාව දෙකම එකට කතා කරන්නේ. ඔය ආර්ථික කතාව එක කාරණාවක් ගැන පුංචි වෙනස් අදහසක් තියෙනවා. ඒ තමයි ඔහු කියනවා මේ විකල්ප වෙළඳ පොළවල් හදා ගැනීම කියන එක. අපේ අපනයන ඉලක්කය කලාපය වෙන්න ඕන කියන එක ගැන කලාපයට වැඩි බරක් තියෙන්න ඕන අපි ජීවත් වෙන කියන එක සම්බන්ධයෙන් කිසි විවාදයක් නැහැ. ඔකම හිතන හර්ෂයෙන්මත් මතු කරලා තිබුණා. හැබැයි ඒ වුණාට අර අපි විකල්ප වෙළඳ පොළවල් කියන එක කියන තරම්ම සරල නැහැ. උහුණන් ඩිහිගුත් එක කියනවා වියට්නාමයේ චීනය ඉන්දුනීසියාව ඒව තමයි අපේ කලාපයේ හිතන්න තියෙන නැගින ආර්ථිකය. නමුත් මම හිතන්නේ තාමත් වික්ටෝරියා සීක්‍රට් ගන්න විකල්ප වෙළඳ පොළක් නම් තියෙනවා කියලා. නිසා ඇමරිකාවත් එක්ක මේ ප්‍රශ්න විසඳා ගැනීම කියන එක හරිම බරපතලයි. හැබැයි ලේසි නෑ. ඔය දැන්ටමත් මාස් වගේ ෆැක්ටරිස් අපි දාට ආරංචියක් තියෙනවා කෙන්යා වගේ ප්‍රදේශවලට යන්න අදහසක තියෙනවා කියලා. ඒ වගේම අනිත් පැත්තට ඔය අපිත් එක්ක මේ වෙළඳාම ගැන සාකච්ඡා කරන්න දාලා තියෙන ජැම්සන් ග්‍රියර් ඔහු කෙලින්ම ඔහුම ප්‍රකාශ කරලා තියෙනවා ඇඟලුම් කර්මාන්තයේ ඇඟලුම් ආනයනය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ උන්ගේ රීජන් එක විදිහට රීජන් එක චේන්ජ් කරනවා කියලා කියන්නේ ආසියාවේ සිට මධ්‍යම සහ දකුණු ඇමරිකාවට ඉතින් එහෙම තත්ත්වයක් තියෙනවා. ඉතින් තත්ත්වය කෙසේ වෙතත් දල අදහසක් ඔහු කියන්නේ. ඉතින් මේ එකඟ වෙච්ච අදහස්. මේ කිව්ව එකඟ වෙන තැන් ටික. ඊට අමතරව රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ආසේ පොඩි දැන් ඔහු සාමාන්‍ය ඔහුගේ තියෙන අර පරිණත අදහස් දැක්වීම පොඩ්ඩක් එහාට ගිහිල්ලා ඔහු තුලින් ප්‍රකාශයට පත්වෙච්ච කාරණාවක් තියෙනවා මේ පාස්කු කතාව. ඔහු ටිකක් අර කෘතිම විදිහට අර ඩිප්ලොමසි ගැන ආර්ථිකය ගැන දෙන පරිණත අදහස් දැක්වීමෙන් එහාට ගිහිල්ලා යම් ප්‍රමාණයකට පාස්කු කතාව අර බලහත්කාරයෙන් FBI report එකට යම් පැත්තට තල්ලු කරනවා කිසි පොඩි නිකන් පාක්ෂික භාවයක් ගැන අදහස් දක්වලා දැනෙනවා. ඔහු කියනවා FBI report එකක් දාලා තිනවා ඒක අරන් දෙන්න නිකන් නෙමෙයි මෙන්න මෙහෙම මේක බාරගත්තේ නැත්නම් ට්‍රම්ප්ට කේන්ති යනවා ට්‍රම්ප් ටැරිෆ් ගහනවා කියලා. අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම උනත් කියන්නේ FBI report එක කියන්නේ පාස්කු එකේදී සැලකිය යුතු සාධකයක්. 100% ඒක මතම ඉන්නවා කියලා අපිට කියන්න බෑ. නමුත් ඒ ඇස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකද්ද කැලලක් දානවා මේ ට්‍රම්ප්. අපි දැන් ට්‍රම්ප් අපි සාමාන්‍යයෙන් මම විශ්වාස කරනවා අපි අපේ ප්‍රේක්ෂකයොත් එක්ක විහිළු කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ මේ ට්‍රම්ප් ටැරිෆ් ගහනකොට ට්‍රම්ප් ටැරිෆ් එක්ක ඔය මේ පාස්කු ප්‍රහාරයේ වාර්තාවේ FBI report එකක් වගේ එකක් පටල ගන්න නෑනේ. ඒ කියන්නේ එහෙමනම් ඒකේ නොකිය රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා කියන්නේ මේ සාරාන්ගේ සිද්ධියට ඇමරිකාව සම්බන්ධ කරන අලින්ද ජාතිසි කිව්වා ඒ කතාවක්. මොකද ඇමරිකා FBI report එක අපි අනිවාර්යෙන් බාර ගන්නවා නැත්නම් ට්‍රම්ප් එකට කේන්ති යනවා වගේ කතාවක් ට්‍රම්ප් එහෙම කේන්ති යන නම් එක්සත් ජනපදයේ මේකට සම්බන්ධයක් තියෙන්න බෑ. නැත්නම් යාලා report එකක් දාලා තිනවා ඒක අපි බාර ගන්නවා. නැත්නම් ඒක අපේ වැඩක්. නේ ඒකයි සහ ට්‍රම්ප්ගේ මේ වෙළඳ මේ වෙළඳාම සම්බන්ධයෙන් ආර්ථික සම්බන්ධයෙන් ඔහුගේ මැදිහත් වීම ඔය තරම් අර පැරණි දේශපාලන ආකෘතියේ තරම්ම දේශපාලනික වශයෙන් ඔහු එහෙම මං කියන්නේ ඒවා එකකට එකක් හප්ප ගන්න කෙනෙකුත් නෙමෙයි. ඒ නිසා ඒක වැරදි අදහස් දැක්වීමක් සහ ඔහු තරම් ඔහුත් වගේ කෙනෙක්ට තරම් නොවන ප්‍රකාශයක් කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් ඔන්න ඔයගේ අර දේශපාලන කෑලි කීපෙකුත් මේක ඇස්සේ තියෙන ගමන්ම ඊළඟට ඔහු මේක ඇතුලේ අර සියුම්ම තව දේශපාලන ලයින් එකක් දැම්මා. ඒ ලයින් එක තමයි මේ සජිත් ප්‍රේමදාස මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයාට බැන යනවා කියන කතාවක්. මම නම් දැක්කේ නෑ හැම මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට බන්න කතාවක්. නමුත් ඔහු රනිල් වික්‍රමසිංහ මහත්තයා ගත්ත දේශපාලන සමහරක් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දේශපාලන විවේචනයක් කරනවා. ඒක සාමාන්‍යයෙන් ඉතිහාසයේ මීට කලින් පැවතුණු ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාමාර්ග ගැන මේ ඊට අවුරුද්දක මාස 7-8කට පස්සේ විවේචනයක් කරන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය දෙයක් නේ. නමුත් මේක දැන් අපි දැකලා තියෙනවා නම් සමාජ මාධ්‍යවලත් යම් කිසි කැම්පේන් එකක් හදමින් ඉන්නවා මේ අනුරට ගහනවා වෙනුවට රනිල්ට ගහනවා වගේ කතාවක්. මම හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ දවස්වල ඇත්තටම ඔහුගේ ප්‍රොපගන්ඩා කැම්පේන් එක තමයි පුළුවන් තරම් මට ගහපන් කියන එක. ඔහු විසින්ම ඔහුට ප්‍රහාරයන් කැඳවා ගන්නවා. ඒ වෙනුවෙන් තමයි ඔය පාස්කු ප්‍රශ්න මැදිහත් වෙන්නේ, චාමරගේ ප්‍රශ්න මැදිහත් වෙන්නේ. ඒක ඔහුගේ ප්‍රොපගන්ඩා ආකෘතිය ඔහු විසින් තෝරගත්ත. ඒකට හේතුවක් වෙනවා. හේතුව තමයි ඔහු දන්නවා එක්සත් ජාතික පක්ෂය තාමත්ම දුර්වලයි කියලා. ඔහුට එහෙම ප්‍රචාරක යාන්ත්‍රණයක් නැහැ. ඒ නිසා ඔහු
උපක්‍රමයක් විදිහට මේක ඇත්තටම අනුරගේ සහ මේ වෙලාවේ රනිල්ගේ දෙන්නගේම එකම විදිහේ ප්‍රොපගන්ඩා ස්ට්‍රැටජි එකක් තියෙනවා. අනුරත් අර මේ දස්කොම් මැතිදු අද තනියම නේ වෙල මැද්දේ වගේ අනුරත් තනියම දැන් මුළු රට පුරාම යන්නේ 159 මම අතහැරලා දාලා තියෙන්නේ. මොකද ඒ කවුරුරවත් මේ වැඩේ කිසි දෙයක් අනුරට කරන්න බෑ. අනුර දැන් තනි ගේම් එක වන් මෑන් ෂෝ එකක් ගන්න තමන්ගේ කටින් තමන්ව ගැන තියෙන විශ්වාසයෙන් මැච් එක ගහනවා කියලා තමයි මේ කැම්පේන් එකේ ඉන්නේ. ඉතින් ඒ වගේම ආකෘතියකින් රනිල් වික්‍රමසිංහ මහත්තයා කැම්පේන් එකක් කරනවා. මම ඔහු රනිල් කියන සාධකයේ බේස් කරන් ඩයලොග් එක ඔහු වටේ ගොඩනගා ගන්න ඔහු උත්සාහයක් දරනවා. ඉතින් ඒකත් එක්ක තමයි ඔහු මේ කියන්නේ සජිත් මට ගහනවා කියලා. හැබැයි ඇත්තටම මම කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට දේශපාලන විවේචන නැද්ද? ඔන්න ඔය කාරණාවට එන්න තමයි අර හොඳ කාරණා ඔක්කොම කියලා තරහව වෙන්න එපා. අපි මේවා දේශපාලන විවේචන ඒ විදිහටම කරන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ මේක ඇතුලේ හංගපු දේශපාලනයක් තියෙනවා. ඒ තමයි මේ තරහ විදිහක කාරණා දෙකක් තියෙනවා ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ. එකක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාව කැඳෙව්වේ ටොයියන්ගේ ලෝකේ රජුරෝ කියන. හැබැයි ඇත්තටම ගත්තාම රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ වෙලාවේ මම දිගටම කියනවා ඔහු විශ්වාසයේ තබලා දේශපාලනය කරන්නෙම බයි කඳවුර. ඉතින් ඒ නිසා ඔහු ඔය පාස්කෝ ගැන ඒ අර සමහරක් ඔහුගේ සාමාන්‍ය ඔහුගේ මගේ ඔහුට තරම් නොවන විදිහට ඔහු ටිකක් දේශපාලනික වෙන්නේ පක්ෂග්‍රාහී වෙන්න තැන් එන්නේ ඔය බයි මැටර් එක සම්බන්ධයෙන් ප්‍රශ්නවලදී. ඉතින් ඒ නිසා ඔහු ඒ වැඩේ කරමින් ඉන්නේ. ඒ වැඩේ කරන ගමන් ඔහු අනිත් පැත්තට පොඩි බෝලයක් දානවා මේ සජිත් ප්‍රේමදාස විවේචනය කරන්නේ නැහැ කියලා. අපි මම හිතන්නේ අපි ඇහුවා නම් පහුගිය කාලේ දිගින් දිගටම මේ අනුර කුමාරගේ ආණ්ඩුව බරපතල විදියට සමග ජන බලවේගයෙන් විවේචනය කරමින් ඉන්නවා. හැබැයි අපි අර ගම්මන්පිල වගේ මම හිතන්නේ පාස්කු වලදී වගේ ඊටාම එක පාර්ශවීය විදියට සහ සමහරනේ එහෙම විවේචනකේ තර්කානුකූල වෙන්න ඕන, දේශපාලනික වෙන්න ඕන. සහ අනිත් පැත්තෙන් කවුරුවත් ආරක්ෂා කිරීමේ පදනමෙන් අනුර විවේචනය කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. හැබැයි අපි අනුරෝ අපි දැඩි ලෙස විවේචනය කරනවා. මම කියන්නේ මගේ ප්‍රෝග්‍රෑම් වල මම බරපතල විදිහට විවේචනය කරනවා. හැබැයි ඒක තව කෙනෙක්ව ආරක්ෂා කිරීමේ පදනමෙන් නෙමෙයි, පක්ෂග්‍රාහී පදනමකින් නෙමෙයි නේ. ඊළඟට මම කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට දේශපාලන විවේචනයක් තියෙනවා. ඒ විවේචනේ වහගන්න තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ කතාව සජිත්ගේ පැත්තට දාන්නේ කියන කාරණාවට මට කියන්න තියෙන්නේ අර JR-ගේ දරුවා අනුර කියන කතාවට. දැන් JR-ගේ දරුවා අනුර කියලා කියන්නේ ඒක තරකයක් ඔහු ගේනවා. ඒ තමයි මේ විවෘත ආර්ථිකයේත් එක්ක හැදිච්ච මහවැලියේ කලාපයෙන් ආපු ඒ UNP එකකින් හදපු අධ්‍යාපන ප්‍රතිපත්තිය ඇතුලේ අධ්‍යාපන ලැබපු මධ්‍යම විද්‍යාල අධ්‍යාපනයක් ලැබපු එතනින් කැලණිය සරසවියට ආපු මේ මුළු අනුරගේ අනුරගේ ජීවිතය ගොඩනගන අනුර කෙනෙක් හැදුවේ විවෘත ආර්ථිකයේ ඇතුලේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තිය ඇතුලේ. ඒ නිසා තමයි ඔහු JR-ගේ දරුවා කියලා කියන්නේ. හැබැයි හැම දරුවාටම උරුමය බාර දෙන්නේ නැත. හරි. එතකොට JR තමන්ගේ උරුමය බාර දුන්නේ රනිල් වික්‍රමසිංහට. ඒ මොකද හේතුව JR විශ්වාස කළා තමන්ගේ සිස්ටම් එක තමන්ගෙන් පස්සේ තමන්ගේ මුණුබුරා මේක අරන් යයි කියලා. නේ? ඉතින් රනිල් වික්‍රමසිංහත් මං කියන්නේ මේ විශ්වාසය තියලා රනිල් වික්‍රමසිංහ ඒ තමන්ගේ උරුමය JR-ගේ සම්ප්‍රදාය අනුගමනය කළා. JR රනිල්ට මේක දුන්නේ මම හිතන්නේ රනිල් ඔහුගේ බෑනා වෙච්ච නිසා කියලා. ඔහු දැක්කා මේ මිනිහට මේක කරන්න කැපැසිටි එකක් තියෙනවා කියලා. ඉතින් අවසනාවකට රනිල් වික්‍රමසිංහ මහත්තයා තමාගේ උරුමය නැත්නම් තමාගේ ඊළඟ ස්ටෙප් එක බාර දුන්නේ ඒ කැපැසිටි එක පිළිබඳව තක්සේරුවක් නැතුව. ඔහු තෝරගත්තේ ඔහුගේ බෑනා රුවන් විජේවර්ධන. මම හිතන්නේ ඒක වැඩේ සාර්ථක වුණේ නැහැ කැපැසිටි එක සම්බන්ධයෙන් ප්‍රශ්නෙත් එක්ක. ඒක සාර්ථක නොවෙනකොට ඔහු අර තමන් තෝරගත්ත කෙනා තමන් තෝරගත්ත දරුවා සාර්ථක නැති වුණාම වෙනත් දරුවෙක්ට ප්‍රේමයක් ඇති වෙනවනේ. ඒක ඇවිල්ලා ඇති උනේ අනුර කුමාරත්නගේ අනුරත් එක්ක රනිල්ගේ ඇතිවෙච්ච ප්‍රේමය කියලා කියන්නේ අර අපි කියන්නේ JR-ට NM එක ප්‍රතිබිම්බ. හැබැයි ඒ NM ගේ JR ගේ ප්‍රේමය ටිකක් සීරියස් එකක්. මෙච්චර සරල නෑ. හැබැයි දැන් මේකෙදි අනුර කියන්නේ අර JR ජයවර්ධන නිර්මාණය කරපු විවෘතාර්ථිකයේ ප්‍රතිඵලයක් නිසා විවෘතාර්ථිකයේ දරුවෙක් වුණාට ඒ දරුවා කියලා කියන්නේ අර පවුලක ඉන්නවනේ ඒ පවුලේ කඩාකප්පාල්කාරී විනාශකාරී දරුවෙක් නේ. මොකද අනුරගේ දේශපාලන භාවිතාව මුල සිටම තියෙන්නේ ඒ අනුරව ගොඩනගපු සිස්ටම් එකට විරුද්ධව, විවෘතාර්ථිකයට විරුද්ධව, නිදාස් අධ්‍යාපනයේ අපි නාපු ප්‍රතිසංස්කරණයට විරුද්ධව නේ. ඒ සමස්තයට විරුද්ධව කැරලිකාරී මානසිකත්වයකින් හිටපු දරුවෙක්ව දරුවා හදාගන්න වගකීමක් දෙන එක ප්‍රශ්නයක් නෑ. අපි දරුවා හදාගන්න වගකීම් දෙන්න තමයි යටතේ.
නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා සමස්ත උරුමයම ඔහුට බාර දුන්නා. ඒක නෑ කියන්න බෑ. පහුගිය ජනාධිපතිවරණයේදී ඔහු ගත්ත තීරණය ඒ කියන්නේ වාදයක් නෑ. මම කියන්නේ ඒ ගැන වාද කරන්න අපිත් එක්ක එල්ලෙන එක තේරුමක් නෑ. කිසිම කෙනෙක් හේතුව තමන් දෙවනි තැන හිටියානම් රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙවනියා වෙලා හිටියානම් ඔහුට තුන්වෙනියට මට උදව් වෙලා දීලා අයින් වෙන්න කියන එක ඉතාම තර්කානුකූලයි. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා තුන්වෙනි තැන ඉඳගෙන දෙවනියට ඉන්න එක්කෙනාට රේස් එකෙන් අයින් වෙන්න කියන එක කිසිසේත්ම සදාචාරාත්මක නෑ. එතකොට තුන්වෙනියට තමයි හැම වෙලේම රේස් එකකින් ඉවත් ඉවත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ කියන්නේ මම කියන්නේ තර්ක කළා තේරුමක් නැහැ. නේ ඒක ප්‍රායෝගිකව පේන ලෝක සම්මතයක් නේ ලෝකේ පේන දෙයක්. ඉතින් ඒ නිසා ඔහු ඒ ඉඩ මම හැමදාම කියන වගේ දුන්නා. ඒ පිළිබඳ විවේචනයෙන් ඔහුට ගැලවෙන්න බෑ. මේක හරියට අපි අර විද්‍යා ප්‍රබන්ධයක් බලලා තිබෙනවා. ඒ විද්‍යා ප්‍රබන්ධය නේ අපි එකම කතාව අර ડોක්ටර් ජැකලියන් මිස්ටර් හයිඩ් නේ ඔන්න ඔය වගේ හයිඩි. ඒ වගේ කතා ගොඩක් තියෙනවා සමාන. ඒවැ ඉන්නවා විද්‍යාත්මක පරීක්ෂණයක් කරනවා කෙනෙක්. ඒ පරීක්ෂණයෙන් ඔහු නිර්මාණය කරන්න හදනවා සුවිශේෂ බලයක් සහිත මිනිසෙක්. මේ වගේ මේවා තියෙනවා සුවිශේෂ සත්තු හදන්න යනවානේ. චිත්‍රපටි ගොඩක් තියෙනවානේ. හදන්න ගිහිල්ලා මේ පරීක්ෂණය වරදිනවා. මේ පරීක්ෂණ කර ගොඩක් කාලෙ වෙන වැඩක්. මැදදී අර තමන් නිර්මාණය කරන්න ගියපු කෙනා නිදහස් වෙනවා. ඔහු කන්ට්‍රෝල් නැහැ. දැන් ඔහුව විනාශ කරනවද? ඔහුව හදා ගන්නවද? මේ දෙක අතර ප්‍රශ්නයක් තියෙනවා. ඔහුගේ තියෙන භයානකම විනාශකාරීකමත් හදපු මිනිහා දන්නවා. ඒ නිසා ඔහුට මොහු විනාශ කරන්නත් ඕනේ. ඒ වගේම තමන් හදපු නිසා ඔහුට ආදරෙයි. ඒ නිසා මේක වෙන කෙනෙක් විනාශ කරනවා දකිද්දී ඒක ගැනත් වේදනාවක් තියෙනවා. චිත්තපරිල ඔබ දැකලාදී නේ අර හමුදා වලින් එනවා අරවැන් එනකොට මේ අద్భుත පුද්ගලයාවත් අద్భుත සත්‍යව බේරා ගැනීම සඳහා මෙහෙ මැදිහත් වෙන්නේ අර හදපු කෙනාමයි. හැබැයි මේ සිනමා කතා විද්‍යා ප්‍රබන්ධ කතා හැම එකක්ම ඉවර වෙන්නේ ලෝකයේ සහ මානව සමාජයේ පොදු පැවැත්මේ පොදු යහපත වෙනුවෙන් අවසානයේ අර අద్భుත නැත නොගැලපෙන දේ නිර්මාණය කරපු පුද්ගලයා විසින්ම නොගැලපෙන දේ විනාශ කරලා. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්මයාට තීරණය කරන්න වෙනවා ඔහු විසින් නිර්මාණය කරපු දරුවා වෙනුවෙන් උපැන්න සහතිකය ඔහුගේ නම සඳහන් වෙලා ඉවරයි. දැන් මේක JR ගේ දරුවා කියලා කිව්වාට හරියන්නේ නැහැ. මේ JR ගේ දරුවා නෙමෙයි මේ ඔබේ දරුවා. ඒ නිසා ඔබට ඒ වගකීමෙන් නිදහස් වීමේ ඉඩක් නැහැ.